ගයිස් මං අලුතෙන් පරේටියක් ගෙනාවා. මම කලින් පරේටි එකයි දැන් පරේටි එක මම ඔයාලට පෙන්නන්න යන්නේ. ඊටන් අපි වීඩියෝ එකට යමු. ගයිස් එහෙනම් මම දැන් පරේටි එක බලන්න යනවා. මේ තමයි පරේටි එක. මේ තමයි පරේ කූඩුව. ඉන්න දොර අරගමු. ගයිස් මේ ඉන්න මගේ දැන් එළවන පරේටි එක. එකපාර මේ අද ගියා අඳුර ගෙදරකට ගිහිල්ලා එන්න ඕන. උගේ වීඩියෝ උන් මම ෂෝට් එකක් දාන්නම්. මේ තමයි දැන් ඉන්න පරේටි එක. කලින් වීඩියෝ එකක් දාලා තිබ්බ පරේ දෙන්න මුගටිය ගන්න නැති වුණා. ඒ නිසා අලුතෙන් පරේටියක් ගෙනාවා. මේ තමයි පරේටි එක. ගයිස් මේ තමයි මං සේල් එකකින් ගෙනාව ඉන්දියන් සතෙක්. මූ සුපිරට උඩ යනවා. පේන්නේ නැති වෙන්න යනවා. මූ හොඳ සතෙක්. මූ තාම ජෝඩු වෙලා නැහැ. මං ජෝඩු ගන්න හිතා ඉන්නවා. පාකිස්තාන් සතෙක් ඉන්නවා උත් එක්ක. මං ජෝඩු ගන්න වීඩියෝ එකක් දාන්න. මේ තමයි අරුත් ජෝඩු කරන්න ඉන්න පාකිස්තාන් සතා. මුත් හොඳට ඉස්සෙන සතෙක් උන් දෙන්න තමයි පන්නන්නේ. මුන් පැය පන්නලා ඉන්නවා. ටිකක් හොඳ සත්තු දෙන්නේ. මුත් මං ගෙනාපු එකෙක්. මු කුරුල්ලෙක් අරු කිරිලියක් මං හිතන එළියට. උන් දෙන්න එකටමයි ඉන්නේ වහලෙත් එක තමයි. මේ ඉන්නේ මං ගාව දැන් ඉන්න ජෝඩුවේ කිරිල්ලි. මු චෙකර් සතෙක් කොණ්ඩේ. ඇස් රෝස පාටයි. වීඩියෝ පැහැදිලි නෑ ඇස් රෝස පාටයි. කොණ්ඩේ ලස්සනට තියෙනවා. පොඩ්ඩක් කොණ්ඩේ ගායි චොකලට් පුල්ලියක් වැදිලා තියෙනවා. එහෙනම් අපි උගේ කුරුල්ලව බලමු. කුරුල්ලත් මේ වගේමයි. මේ ඉන්නේ යාගේ කුරුල්ලා. කුරුල්ලා කැටයන් සතෙක්. අර කැටයම. මූත් හොඳට ඉස්සෙනවා. දැන් පන්නන්නේ නැහැ ජෝඩුව නිසා. බිත්තර වලට ඉන්නේ. පන්නන්නේ නැහැ. පෙඳේ කපලා තියෙන්නේ. පෙඳේ කපන්න හේතුව මන් දන්න විදියට උන්ට හුළඟ ඉද්දි මේ හුළඟ කියන්නේ හුළඟ කපාගෙන එන්න පුළුවන් පෙඳේ කපලා තියෙද්දි. මම ඇත්තටම දන්නේ ඒක විතරයි. ඔයාලා දන්නවනම් කමෙන්ට් ගන්න. මේ තමයි පාරේටි එක. අපි මේ යට බක්කී ඉන්න කුරුල්ලා. කුරුල්ලව අපි කිරිල්ලි ඉන්න බක්කියට දාලා බලමු. උන් ජෝඩුව මෙන්න මුන් දෙන්න තමයි මම ජෝඩු ගන්න හිතා ඉන්නේ. එහෙනම් අපි දාලා බලමු බක්කියට. දාලා බලමු. ගයිස් එහෙනම් බලන්න මම අලුතෙන් ගෙනාව පරේටි ටික. මේ තමයි පරේටි ටික. එහෙනම් අපි අලුත් පරේටි ටිකක් බලමු. ගයිස් මේ ඉන්නේ ටෙඩි සතෙක්. මූත් මං ගෙනාවු සතෙක්. දැන් දවස් 2-3ක් යනවා මෝවත් ගෙනල්ලා. මූ නම් කූඩුවට හුරුයි. එක හැප් මේ පොඩි කාලේ අනිත් සත්තු කොටලා බොඳ වෙලා තියෙන උට ඒ හැපෙන්නේ. හොඳ සතෙක් ටෙඩි සතෙක්. ටෙඩි ජෝඩුව හිටියා. ටෙඩි ජෝඩුව කිරිල්ලි මම යාළුවෙක් ගෙනිච්ච හුරුල්ලා උකුස්ස ගහලා මැරිලා දැක්කද උගේ ඇස් දෙක. එක හැක් අර මේ බොඳ වෙලා වගේ අනිත් හැක කහ පාටයි. එක හැයි පේන්නේ. මේ සතා අර ඔය ඔහොම පේන්නේ නැහැ උට. ඒ තනියෙන් කූඩුවෙන් බලාගන්නේ. මේ ඉන්නේ කොණ්ඩ සතෙක්. මුන්ගේ වංශය මන් දන්නේ නැහැ. කොමාරි කිරිල්ලි බූට් සතෙක් අනිත් එක කොණ්ඩ සතෙක්. ඇස් රෝස පාට වීඩියෝ එකට පැහැදිලි නැහැ ඇත්තට. උගේ අමුතු ලස්සන පාටක් තියෙන්නේ. එකම පැටව දෙන්නෙක් ගෙනාවේ අනිත් පැටියත් කොණ්ඩේ. හැබැයි උගේ බූට් තියනවා. එහෙනම් ඒ සතාව බලමු. මේ ඉන්නේ සතා. උගේ වැදිලා තියෙන්නේ උකුස්සගේ වගේ පාටක් වැදිලා තියෙන්නේ ලස්සන පාටක්. මේ ඉන්නේ සතා. මේ සතාගේ ඇස් රෝස කොණ්ඩ සතෙක්. මම හිතා ඉන්නේ මුන් දෙන්නව ෆෙයාර් ගන්න. මේ දෙන්න ඒක බක්කියම ඉන්නේ හැම වෙලේම. ඒ පැටව දෙන්න වෙන්න වෙන්නේ නැති ඒ ජෝඩු කරලා බලනවා.
පට්ට ලස්සන සතෙක් මුගේ කකුල් බූට්. මේ ඉන්නේ මගේ උපන්දිනේට හම්බුණු සතෙක්. මු පාකිස්තාන සතෙක්. කළු පාකිස්තාන නේගු රෙඩ් පාකිස්තාන නේගු ජෝඩුල හදු සත්තු දෙන්නේ. මු බල්ටි ගහන උඩ යද්දි පොල් ගස් මත මේ බල්ටි ගහන උඩ ගිහම බල්ටි ගන්න උඩ යන සතෙක්. මේ සතා ඇත්තටම පෙන්දිත් හොඳට තියෙනවා. තාම පැටියෙක්. කිරිල්ද කුරුල්ලද කියලා හොයාගන්න බැරුණා. මම ඒක හොයලා ඔයාලට වීඩියෝ එකක් දාන්න කිරිල්ද කුරුල්ල හොයන විදියයි ඔක්කොම. මේ ඉන්නේ පරිදි එක කොහොමද පරිදි ලස්සනට පේනවනේ. මෙතන එක සතා ඉන්නේ ඇස් කහයි ඒතර ඇස් අඳුන එක. පොඩ්ඩක් සිනමැටික් දාපු නිසා බොඳ වෙනවා. ඒ ගැන හිතන්න එපා මොනවත්. පරිදි එක ඇත්තටම කිව්වොත් ලස්සනයි. ගයිස් මේ තමයි අලුතෙන් යන සත්තුන්ගේ එක සතෙක්. අපි සත්තුන්ව කුඩුවට හුරු කරමු. තටු ගැට ගහ ගන්න ඕන ගිනාපු දවසට පස්සේ දවසේ. ගැට ගහගද්දි සමානව ගැට ගහ ගන්න එපා. බැලන්ස් එක හදා යන්න බලන එක තට්ට 8ක් ගැට ගහලා අනිත් එකේ 6ක් හරි 5ක් හරි ගැට ගහ ගන්න. අපි එහෙනම් පරියුම දාලා බලමු. ගයිස් සමා වෙන්න පරිටි එළියට දැම්මන් පස්සේ ඔක්කොම ගිහිල්ලා කූඩු ඇතුලට ආයේ එළියට දාලා බලමු පරිටි එක කූඩුවට යනවද නැද්ද කියලා. අපි එහෙනම් බලමු. පරිටි එළියට දාලා පරිවින්ට යන්න මෙහෙම ලෑලි ටිකක් තියන්න උන්ට පහසුවෙන් කූඩුවට යන්න. ඔන්න මම පරිටි එළියට දැම්මා. පරිවින්ට එළියට දාලා කෑම දාන්න ඕන බිමට කන්න. කෑම දාලා බිමට කන්න හුරු කරගන්න. ඊට පස්සේ සතියකට පස්සේ වහලට දාලා හුරු කරන්න. මේ ටෙඩි සදා නම් හුරුයි. දවස් දෙකයි මම ටේප් කරලා තිබ්බේ. ඌ නම් හුරුයි කොහෙවත් යන්නෙත් නැහැ. වහලට යනවා ආයෙනවා. දැක්ක සතුටේ යනවා ලෑල්ල දිගේ. මේකට හුරු වෙලා ඉන්නේ දැන්. ලෑල්ල දෙක නැත්තම් කූඩුවට යන්නේ නැහැ. ලෑල්ල දෙක දාහම විතරයි කූඩුවට යන්නේ. ඒක අර කලින් ගත්ත සදා නම් තාම බිම ඌ තාම යන්නේ නැහැ වගේ පොඩ්ඩක් බය වුණා. පරවින්ට ඇතුලේ උන් කොටා ගන්නවා. යට පරවිය ඉන්නවා. ඊට පස්සේ පරවිය නිකම්ම හුරු වෙනවා. පරවින්ට එළියට මේ පරවිය ඔන්න බලමු කූඩුවට යනවා කියලා. එළියට වතුර දාන්න පුරුදු වෙනවා. දෙදුන් නානවා. නාලා තටුලේ මතකද උන්ට බිමට කන්න දාන්න වතුර තියන්න හැම එකම තියන්න. උන් තටු බැඳලා තියෙදි නානවා. ඒ තටු ලෙහා ගන්න. ලෙහාගෙන එනවා වගේ දැක්කොත් ඔයාලා ආයේ බඳින්න. चलो एक गान අද වීඩියෝ ඉවරයි. මම මතකද සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි යනවා.